හෙලෝ එවරිවන් ඩ්‍රීමි ඩයරීස් අපි අද යන්නේ ගල්ඔය මිටියාවතේ තියෙන තවත් එක ලස්සන තැනකට. ඉඟිනියාගල ජලාශය එහෙම නැත්තා සේනානායක සමුද්‍රය මේ නම් දෙකෙන්ම හඳුන්වන තැනට තමයි අපි දැන් මේ යන්න හදන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහින්ම බලමු. ඉතින් අපි දෙන්නත් එක්ක අද මේ හදන්නේ ඉඟිනියාගල ඩෑම් එකේ බෝට් සෆාරියක් යන්න. සෆාරි ජිප් එකක ගිහින් සෆාරි එක්ස්පීරියන්ස් එක ගත්තට කවදාවත් බෝට් එකකින් ගිහින් එක්ස්පීරියන්ස් එක අරන් නැහැ. මේ අපි දෙන්නගේම ෆස්ට් ටයිම්. ඉතින් බෝට් රයිඩ් එක ගැන කියනවා නම් ගල්ඔය ජාතික වනෝද්‍යානයේ කාර්යාලයට ඇවිල්ලා හරි එහෙම නැත්නම් එතන කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් දීලා හරි බෝට් රයිඩ් එකක් බුක් කරගන්න පුළුවන්. අපි දෙන්න මේ සෆාරි එක යන්න ප්ලෑන් කරේ ඊයේ. ඒ නිසා අපි කලින් බුක් කරලා තිබ්බේ නැහැ. ඒත් අපේ වාසනාවට කලින් බුකින් එකක් දාපු කට්ටියක් ඒක කැන්සල් කළා නිසා අපිට chance එක ආවා අද දවසේ මේ රයිඩ් එක යන්න. මෙතන ටිකටුත් මාරම රීසනබල් ප්‍රයිස් එකකට යන මට හරියට ගාණ නම් මතක නැහැ. කොහොම හරි අපි දෙන්නටම රුපියල් 2000 ගාණක් වගේ තමයි ටිකට් වලට ගියේ. ඉඟිනියාගල මේ සුවිශේෂී කඳු දෙකක් මැද්දෙන් බන්ට් එකක් බැඳලා හදපු ඩී.එස්. සේනානායක මහත්මයා කරපු මේ ජලාශය ඇත්තටම මන් දකින විදිහට ලංකාවේ තියෙන සුන්දරම ජලාශ වලින් එකක්. අද වෙදර් එකත් හොඳයි, ලස්සන වීව් එකක් තියෙනවා. අපි දැන් අපේ බෝට් සෆාරි එක යන්න හදන්නේ. බෝට් සෆාරි මෙතනින් දවසට 3 පාරක් තියෙනවා. උදේ 6:00, උදේ 9:00, ආයි තියෙන්නේ හවස 3:00ට. අපි දෙන්න තෝරගත්ත උදේ 6:00 රයිඩ් එක. මේ වෙලාවට ඇත්තටම ඉර එළිය හැම ගොඩාක් සැරටම නැති හින්දා අපිට එච්චර අමාරුවක් නැහැ. හැබැයි මෙතන අය නම් කිව්වේ හවස් වෙන්න තමයි සත්තු ගොඩාක් එළියට එන්නේ. ඒ නිසා හවස රයිඩ් එකේ තමයි ගොඩාක් සත්තු අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙතන මාරම ලස්සන view එකක් තියෙන්නේ. සේනානායක සමුද්‍රය කියන නම ඇත්තටම මේ ජලාශයට ගැලපෙනවා. මොකද මේක ඇත්තටම සමුද්‍රයක් වගේ. ශ්‍රී ලංකාවේ වැඩිම ජලධාරිතාවක් දරන ජලාශයක් විදිහට මේ සේනානායක සමුද්‍රය හඳුන්වන්න පුළුවන්. වතුර අක්කර අඩි 7,70,000ක් මේකට අල්ලනවා. මේ ජලාශය අඩි 110ක් පිරුණාට පස්සේ තමයි ස්පීල් වෙන්නේ. මං හිතන්නේ 2014 ස්පීල් කරාට පස්සේ අන්තිම පාට මේක ස්පීල් කරේ 2023 දෙසැම්බර් මාසේ. මේ ජලාශයේ වතුර පාර තනිතලා බිම් දෙකේ සැතපුම් 62ක් විතර ගිහිල්ලා නැගෙනහිර වෙරළේ කල්මුණේට දකුණු පැත්තේ තියෙන ප්‍රදේශයෙන් මුහුදට වැටෙනවා. මුලින්ම අපිට මොනරු ටිකක් තමයි දකින්න පුළුවන් වුනේ. චූටි දූපතේම එහා පැත්තට යනකොට අපිට මුහුදු කුස්සෙක් ඉන්නවා බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම අපිට හොඳ ගයිඩ් එකක් මේ කට්ටිය දුන්නා. අපි ඇත්තටම කුරුළු විශේෂ ගැන මුකුත් දන්නේ නැහැ. ලොකු විස්තරයක් අපිට දුන්නා. කුසැලි මුහුදු කුස්සා එහෙම නැත්නම් මුහුදු රාජාලියා, වයිට් බෙරිඩ් සී ඊගල් මේ හැම නමකින්ම හඳුන්වන්නේ මෙන්න මේ කුරුල්ලා. අපිට ඉස්සෙල්ලාම දකින්න පුළුවන් වුණ අලියා තමයි මේ ඉන්නේ. මේ සෆාරියේ විශේෂත්වය තමයි මෙතන ඉන්නේ ඇත්තටම වනාලිනේ. සාමාන්‍ය හීලෑ කරපු අලියෝ අතු ගාවට අපි ගියාට වනාලියෙක් ගාවට යන එක සේෆ් නැහැ. හැබැයි අපිට මේ බෝට් රයිඩ් එකේදී අපිට උන් ළඟටම යන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අලි රංජු පිටින් සමහර දවස් වලට බලා ගන්න පුළුවන්ලු.
සමහරු මඩ නානවා, වතුරට බහලා නානවා, ඒ වගේ එක එක ඇක්ටිවිටීස් මෙතන බලා ගන්න පුළුවන්. මේ සෙල්ලම් කරන ඒවා, රණ්ඩු වෙන ඒවා, ඒ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඒත් අපේ අවාසනාවට අපිට අලි රංචුවන්නම් බලා ගන්න බැරි වුණා. පැය 2:00ක බෝට් රයිඩ් එකක් මෙයාලා අපිට දෙනවනේ. අපි බලමු ඉස්සරහටවත් අපිට අලි රංචුව බලා ගන්න පුළුවන් වේද කියලා. ලංකාවේ අනිත් ප්‍රදේශවලට වඩා අම්පාර පැත්තේ අලි මිනිස් ගැටුම් අඩුයි. නෑ කියන්නම බෑ, ප්‍රශ්න තියෙනවා. ඒත් අනිත් පැතිවලට සාපේක්ෂව අඩුයි. මොකද එයාලට ඕනි තරම් කන්න කෑම ජාති මේ කැලෑ ඇතුලේ තියෙනවා. ඒ නිසා මිනිස් ජනාවාස ආක්‍රමණය කරන්න තරම් අවශ්‍යතාවක් මේ සත්තුන්ට නැහැ. And here we can see there's an elephant on the island. So here we can see the most special scenario in here, the swimming elephant. So it depends on the luck and the කියන්න දෙයක් අමතකුණා. අපිට මේ බෝට් එකේ 8 දෙනෙක්ට යන්න පුළුවන් කමක් තියෙනවා. අපි දෙන්නට අපේ සෆාරි එක යන්න ඕනේ ටුවරිස්ට්ලා ටික දෙනෙක් එක්ක. අපි ඊළඟට යන්නේ කුරුළු දූපතට. අපි එතනටම ගිහින් බලමු ඒ දූපත කොයි වගේද කියලා. පේනවා නේද? හිතා ගන්න බැරි තරම් කුරුළු විශේෂ ගොඩක් මේ දූපත වාසස්ථානයක් කරගෙන ඉන්නවා. මේකේ මුළු ඉන්නවනේ. normal එක ඕම සාමාන්‍ය. මෙයාලකට green එක යටින් රතු පාට පැච් එකක් තියෙන ID ස්ටයිල් ඒ බ්‍රීඩින් සීසන් එක පාට වෙනස් වෙනවා. ඒ ග්‍රේඩ් ඉස්සරහලාගේ මහගාව නිල් පාට වෙනවා, හැනින් පාට වෙනවා. ලස්සන නිල පොළොක් කරුළු. සාමාන්‍ය වෙලාවේ කහ පාට. බ්‍රීඩින් සීසන් එක පාට මාරු. කුරුල්ලන්ගේ ප්‍රමාණය වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මෙතන කුරුළු කූඩු හදන්න හොඳ ඒ කියන්නේ ගස් වර්ග තියෙනවා, ලොකුවට අර කැදලිස් ගැහිච්ච කූඩු හදන්න පුළුවන් තැන් තියෙනවා, විලෝපිකයෝ අඩුයි, ආවුන්ට අවශ්‍ය තරම් කෑම තියෙනවා. ඒක තමයි ප්‍රධානම හේතුව මෙච්චර කුරුල්ල ප්‍රමාණයක් වැඩි වෙන්න.
අපිට ඊළඟට සීදේ වෙනකම් බලන් ඉන්න හැලයක්ක බලා ගන්න පුළුවන්. Two species. And you can see there's a one big old stone crocodile. This is the mother crocodile. We call mother crocodile. And mother crocodile also we call marsh crocodile. මුව රංචුවකුත් අපිට බලාගන්න පුළුවන් වුණා. හැබැයි අපි බෝට් එක දූපතට ලං කරද්දී ඒ සද්දෙට උන් කැලේ ඇතුළට ගියා. වයිට් බෙලි සීගල්ලගේ කූඩුවක් තමයි අපිට ඒ පේන්නේ. මේ අපිට හම්බෙච්ච දෙවනි අලියා. මෙයා නම් හිටිය හොඳටම මඩ නාගෙන. මෙයාලා සාමාන්‍ය මඩ නාන්නේ රස්නෙන් බේරෙන්න, ඒ වගේම කෘමි සත්තු විදින එකෙන් බේරෙන්න. අපි එතන බෝට් එක නවත්තගෙන ටිකක් වෙලා හිටිය වතුරට බහීද කියලා බලාගෙන හිටියා. ඒත් ටයිම් එක ගියා විතරයි, කිසිම වෙනසක් නැහැ. එයා එයාගේ පාඩුවේ කෑම කන ගමන් හිටියේ. සාමාන්‍ය සත්තු ගොඩක් එළියට එන්නේ හවසනේ. මේ දවස්වල නැත්නම් බෝට් රයිඩ් එක 100 ටිකට් එක නම් බලන්න පුළුවන්. මාසෙන් පස්සේ වගේ හොඳයි. දැන් මේක පිළිලට තනකොළ පිටින් නැහැ. හරියට තන. ඉතින් මෙන්න මේ විදිහට අපේ බෝට් රයිඩ් එක ඉවර වුණා. ඊළඟ රයිඩ් එක යන කට්ටියක් දැම්මම ඇවිල්ලා හිටියා. උනාට පැය භාගයක බ්‍රේක් එකක් තියලා තමයි ආයි යාලා යන්නේ. අයියේ මට අර මල. ඕ. ඒ වීව් එක පේනවා ලස්සනට. මෙතනින් උඩට නැග්ගට පස්සේ DS සේනානායක මහත්තයාගේ ස්ට්‍රැචර් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන view එකක් එතනට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි දෙන්නත් එක්ක එතනට ගියා. මේ ඉඟිනියාගල දේශීය විදේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධ තැනක් උනේ නැති වුණාට මෙතන පුදුම ලස්සනක් තියෙන්නේ. මෙතනට නැග්ගට පස්සේ මඩකලපු පැත්ත, එහෙම නැත්නම් අනිත් පැත්තෙන් මොනරාගල පැත්ත, මැදින් නමනකුල කන්දත් එක්ක බදුල්ල පිපිල පැත්ත, ඒ හැම පැත්තම හොඳට view එකක් දෙනවා. මේ පහලින් පේන්න තියෙන වතුර පිරිපහතු කරන තැනක්. සමහර දවස්වලට මේ බන්ට් එකේ බැම්ම දිගේ අලි ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. ඒත් අපි හිටපු දවසේ නම් එක අලියෙක්වත් හිටියේ නෑ. දේශීය අරමුදල් වලින් ඉදිකරපු මේ මහා දැවැන්ත බහුකාර්ය යෝජනා ක්‍රමය DS සේනානායක මහත්මයා මේ ප්‍රදේශයට වීරයෙක් කරා. ඉතින් ඒ වීරයා තමයි මේ ඉන්නේ.
අපි ටිකක් වෙලා මෙතනට එලා ඉඳලා ඊළඟට අපි ආයිත් මේ අම්පාරට යන්න හදන්නේ. දැන් අපි චෙක් අවුට් වෙනත් එක. අදත් අපි අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගත්තේ ඇත්තටම සතුටුයි. මේ ව්ලොග් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම thank you. තවත් අලුත්ම ව්ලොග් එකකින් අපි ආයිත් හම්බෙමු. එහෙනම් අපි ගිහින් එන්නම් bye bye. මතක් කරලා Dreamy Diaries අපේ channel එක subscribe කරන්න. Stupid Cupid, you're a real mean guy. I'd like to clip your wings so you can fly. I'm in love and it's a crying shame. And I know that you're the one to blame. Stupid Cupid. Hey, hey, set me free. Stupid Cupid, stop picking on me.